ඊයේ රාත්‍රියේ වොෂින්ටන් නුවර පැවති දවල මන්දිර වාර්තාකරුවන්ගේ සංගමේ වාර්ෂික රාත්‍රී භෝජන සංග්‍රහය අතරතුර ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඝාතනය කිරීමට දැවැන්ත වෙඩි තැබීමේ උත්සාහයක් ගෙන තිබේ. මෙම භෝජන සංග්‍රහය පැවැත් වූ වොෂින්ටන් හිල්ටන් හෝටලේ ප්‍රධාන ශාලාව තුළ ට්‍රම්ප් කතාවක් කරමින් සිටියදී හදිස්සියෙම වෙඩි හඬවල් 5-6ක් පමණ ඇසී තිබේ. ඒ සමගම ක්‍රියාත්මක වූ රහස් ඔත්තු සේවා නිලධාරීන් ජනාධිපතිවරයා වහාම වේදිකාවෙන් ඉවත් කර ආරක්ෂිතව රැගෙන ගොස් ඇත. මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා කැලිෆෝනියාවේ ටොරන්ස් ප්‍රදේශයේ පදිංචි පෝල් තෝමස් ඇලන් ලෙස හඳුනාගෙන ඇත. මුලින් සැකකරු මියගිය බවට වාර්තා පළ වූවද පසුව තහවුරු වූයේ ඔහු ජීවග්‍රහණයෙන් අත්අඩංගුවට ගෙන ඇති බවයි. CCTV දර්ශන මගින් ඔහු හෝටලේ කොරිඩෝව දිගේ දිව යන අයුරුද දැකගත හැකිය. ජනාධිපති ට්‍රම්ප් සිය ට්‍රූත් සෝෂල් ගිණුම හරහා පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටියේ රහස් ඔත්තු සේවයේ ඉතා නිර්භීතව කටයුතු කළ බවත් හැකිනම් උත්සවයේ දිගටම පවත්වාගෙන යන ලෙස Taman උපදෙස් දුන් බවයි. සිද්ධියෙන් පසු වොෂින්ටන් හිල්ටන් හෝටලය සහ අවට මාර්ග සියල්ල දමා දැඩි ආරක්ෂක රැකවල් යොදා ඇත. වෙඩි තැබීමෙන් ජනාධිපතිවරයාට වෙනත් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බව CNN වාර්තා කරයි. මේ අතර ඇමරිකානු රහස් ඔත්තු සේවයේ අධ්‍යක්ෂ ෂෝන් එම් කරන් මීට සුළු මොහොතකට පෙර විශේෂ ප්‍රකාශයක් කරමින් කියා සිටියේ තම නිලධාරීන් ජනාධිපතිවරයාගේ ආරක්ෂාව වෙනුවෙන් අතිශය ප්‍රශංසනීය අයුරින් කටයුතු කළ බවයි. සැකකරු ආරක්ෂක මුරපොලක් කරා කඩා වැදීමට උත්සාහ කළ අවස්ථාවේදීම ඔහුව අත්අඩංගුවට ගත් බවත් රහස් ඔත්තු සේවයේ බහුවිස්තර ආරක්ෂණ පද්ධතිය සාර්ථකව ක්‍රියාත්මක වූ බවත් ඔහු තහවුරු කළේය. වෙඩි තැබීමේ සිද්ධියෙන් පසුව මාධ්‍ය අමතමින් ජනාධිපති ට්‍රම්ප් අතිශය ආందోලනාත්මක ප්‍රකාශයක් සිදු කළේය. මෙම වෙඩි තැබීම නිසා ඉරාන යුද්ධය ජයග්‍රහණය කිරීමේ මගේ අරමුණ කිසිසේත්ම නතර වන්නේ නැහැ. මේ ප්‍රහාරයට ඉරානයේ සම්බන්ධයක් තියෙනවාද කියලා මම දන්නේ නැහැ. හැබැයි දැනට තියෙන තොරතුරු අනුව මම හිතන්නේ නැහැ ඒ වගේ සම්බන්ධයක් තියෙයි කියලා. ජනාධිපතිවරයා පවසන්නේ මෙම ප්‍රහාරය ඉරානය විසින් මෙහෙයවුවක් නොවන බව Taman විශ්වාස කරන බවයි. කෙසේ වෙතත් මෙම කලබලකාරී තත්ත්වය හමුවේ වූවද ඉරානයට එරෙහිව ක්‍රියාත්මක වන යුද මෙහෙයුම් වල කිසිදු අඩුවක් සිදු නොවන බව ඔහු අවධාරණය කළේය. මේ වන විට ඉරානය වටා ඇමරිකානු යෝධ නෞකා 3ක් ස්ථානගත වී ඇති පසුබිමක මෙම ප්‍රහාරය හරහා ට්‍රම්ප්ගේ අවධානය වෙනතකට යොමු කිරීමට කිසිවෙකුට නොහැකි වී ඇති බව පෙනේ. රාත්‍රී භෝජන සංග්‍රහය තුළ සිදු වූ මෙම අනපේක්ෂිත සිදුවීමත් සමග වොෂින්ටන් නුවර ආරක්ෂාව වෙන කවරදාටත් වඩා දැඩි කර ඇත. සැකකරු කෝල් තෝමස් ඇලන්ගෙන් මේ වන විට FBI ආයතනයේ ප්‍රශ්න කරමින් සිටින අතර ප්‍රහාරයේ සැබෑ අරමුණ ඉදිරි පැය කිහිපය තුළ හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.